මට මුලින්ම අද දවසේ කාර්යතාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම මේකෙදී පැහැදිලි කිරීම කරන්න ඕනේ, මතක් කරන්න ඕනේ අපිට රජය විසින් තමයි මේ ඉඩම අපිට නොමිලේ ලබා දුන්නේ. ඒතර ඒකට එක කාලයක් ඒ ප්‍රොසීඩිය එක පිළිවෙලටම කළා. එහෙම ඉන්නකොට අපේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඉන්න රසික කැල. ඒගොල්ලෝ එහෙම එක නමක් කියනකට කැමති න විශාල පිරිසක්. ඒගොල්ලෝ කිව්වා මේ ඒගොල්ලෝ පොඩි මේ මාන්‍යක්කගේ ගීතමය දර්ශන වගේක් කරනවා, ෂෝ එකක් කරනවා. ඒකෙදී ඒගොල්ලෝ පන්සලකටත් ආධාර කරනවා. ඒගොල්ලෝ ගොඩක් ආධාර කරන කට්ටිය අපේ ලංකාවේ දේවල් වලට ඒගොල්ලන්ට ආසයි මාන්‍යක්ක වෙනුවෙන් මොකක් හරි දෙයක් ඉඳි වෙනවා නම් කියලා. ඒකට අදහසක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි හැමෝම ඕස්ට්‍රේලියාවේ කට්ටියයි මගේ පවුලේ සියලුම දෙනායි එකතු වෙලා මොන වගේ දෙයක්ද කරන්න කියලා කතා කරා. එහෙම කතා කරනකොට තමයි මේ වගේ ස්මාරකයක් හදමු කියන තැනට ආවේ. ඒකෙදී ඒගොල්ලෝ කිව්වා ස්මාරකයට අපි ඉතින් එකපාරටම බැහැනේ. ඒ කියන්නේ මේකට යන වියදම් හෙව්වා. කාලය අරගෙන හොඳටම හදන තැන් මේවා හොයුවා. එහෙම ඉන්නකොට අපිට සර් කෙනෙක්ව හම්බුණා මේකට. ඒ කොටේෂන් බලලා හැම එකම ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් රසික කැලකුවා ඒගොල්ලෝ මේකට කිසි මුදලක් දෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන මුදල අපේ පවුලේ අය එකතු වෙලා එකම කරන්න කියලා. ඉතින් එහෙම තමයි පටන් ගන්නේ බ්‍රිස්බේන් රසික කැලයි. අපේ ෆැමිලි එකේ රසන්ද්‍රියක්ක ශ්‍රේයනියක්ක පිටරට ඉන්න දුවලා පිටරට ඉන්න දුවලා පුතාලා සහ ලංකාවේ ඉන්න සියලුම දෙනා එකතු වෙලා තමයි මෙහෙම අදහසකට ඉතලා මේදී කළේ. අදහසක් එකතු කරනවද විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ මතුවන කතා බහ සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම ඉතින් එහෙම කතා බහ මතුවන. ඇත්තටම ඉතින් මාන්‍යකට ආදරේ නිසා. ඉතින් ආදරේ නිසා සහ එහෙම මන් දන්නේ මෙයාට ආදරේ නැති කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ අපේ පවුලට බැන්නා මෙහෙමයි මේවා කරන්නේ. ඒගොල්ලන්ට එක ඉතින් මම දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ යනවා. ඉතින් මම නිහඬව හිටියේ මොනවා වුණත් කාර්යයක් කරද්දී පුංචි දෙයක් හරි ලොකු දෙයක් හරි කරද්දී ඒවා කරන පිළිවෙලක් තියෙනවා. එකපාරටම හිතුවා මේ ස්ටැචු එක හදන්න බෑනේ වගේ එකයි මම කෙසලක් කාලයක් ගන්න සිද්ධ වුණා. එහෙම එතකොට අපේ පවුලම එකතු වෙන්න සිද්ධ වුණා. හැමෝම එක එක රටවල වල ඉන්නේ එක එක තැන් වලින්. ඉතින් එහෙම හිතලා මං හිතුවා නෑ මං නිහඬ උනේ. අපි ඒක කරනවනේ. අපි ඒක ඇත්තට මේ කරනදී සමාජ මාධ්‍යෙට කිය යුතුයි කියන තැන මම නැහැ. මොකද එහෙම කිව්වයි කියලා ඔන්න දැන් අපි හදනවා කියලා මේක ගලේ ඉඳන් පටන් ගත්ත තැන ඉඳන් කිව්වයි කියලා ඉතින් මට හිතෙනවා එහෙම නිහඬ වෙන්නෙත් නැහැ කියලා. ඉතින් මම හිතුවා මම නිහඬ වෙනවා. අපේ ෆැමිලි එක හිතුවා නිහඬ වෙනවා කියලා. ඉතින් මාස කිහිපයක්ම අරගෙන මේක කළා. ඇත්තටම උන් ඔක්කොම ස්තුතිවන්ත වෙනවා. මොකද උන් අපිට බැනලා හරි කිව්වේ මාළිනියකට තියෙන ආදරේට. ඉතින් ඒ දුන්න ආදරේට ඒ අපේ පවුලට දුන්නේ ගරුත්වයට සිල් දෙයටම ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂකින්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඇයට අවසන් ගෞරවය දක්වන්න බැරි වෙච්ච අය හිටියා නම් එදා මරණ ගෙදරට ඇවිල්ලා ඒව දක්වන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් සාමාන්‍යයෙන් මෙහෙම ස්මාරකයක් ඉඳි වෙන්නේ තර වෙනත් සහන් පොත් ඉඳිනවා වගේ. එතකොට සෑම කෙනෙක්ටම ඇවිල්ලා මේ ස්මාරකයට ඇගේ ආදරය දක්වන්න පුළුවන්, මල් තියන්න පුළුවන්. ඒගොල්ලෝ ආදරය දක්වන විදිහට මෙතෙන්ට ඇවිල්ලා බලලා යන්න. ඒකමයි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සහ අනාගත පරම්පරාවට මම හිතන්නේ අපි මේකේ අර විස්තරයකුත් දැම්මේ බ්‍රිස්බේන් නුවර ඒ රසික කැල ඉල්ලා හිටියා. දැන් මාල්නී සෙනෙලතා ෆන්සේක කොහම අනාගතයේදී මෙහෙම මේ Google ගැහුවාම විස්තර එනවා. වගේ සියලුම විස්තර එනවා. ඒත් ඒගොල්ලෝ ඉල්ලා හිටියා මේ තෙන්ට එන කෙනෙක්ට තොරතුරක් දැනගන්න. ඒ වගේ කෙටියෙන් එහෙම මේවා කරන්න කියලා. ඇත්තටම මේක හදන්නත් අපේ ව්‍යාකරණ බලලා ඒ වගේ ගොඩක් අය උදව් කළා. ඒකට වචන නැහැ. චූටි දෙයකින් හරි උදව් කළා නම් මාල්නී අක්කා වෙනුවෙන් චූටි දෙයක් හරි අසනීප වෙච්ච තැනේ ඉඳන් නෙමෙයි. ඉතින් මුල ඉඳන් මෑත් එක හැමෝම හිටියා. උදව් කරපු කෙනෙක් ඉන්නවා නම් නම් ගම් කියන්නේ නැහැ. සියලු දෙනාටම මගේ ෆැමිලි එක වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන්, මගේ දුව දරුවා වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම පින් කියලා මං කියනවා. ඔයගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.